සුද්දගේ පාලනයෙන් මිදුණු එක ගැන ඇහුවම යාළුවා කිව්වා නිදහස නම් උපරිමයි. හැබැයි පොඩ්ඩක් මේ කොඩිය අල්ලන් ඉන්න මම ලන්ඩන් යන්න වීසා එක දාගන්නක. කාගෙන් අහලද ගෙදරට ගෑණියෙක් ගෙනාවේ පුතේ? ඔයාට අවුලක් නැහැනේ. මයි කාර් මයි පෙට්‍රල් තාත්තේ. එහෙනම් මෙහෙ නෝ පාකින් පුතේ. අන්න උඩහ සෙනඟ පිරලා ඉදියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හොයන් අවුරුදු දහස් ගාණක් පරණ ගෑනු මානව ඇටසැකිල්ලක් වත්. හම්බුන ගමන් කොහොමද මිනිහෝ ගෑනුද පිරිමිද කියන්නේ? ඉතින් ඔහේගේ පැය 24 එනම හක්ක වැඩ වගේ ඒකෙත් හක්ක වැඩ කර කර තිබිලා තියෙනවා. මල්ලි අද තරගේ අපි මෙච්චර අසරණ උනේ. ඇයි? අද තීක්ෂණ කැච් එකට පැනලා බුරිය වැදිලා බොකක් සෙට් වෙලා ඉත්තල ටික විසි වුණ නිසා නිව්සීලන්ත මුග පැනගත්තා. හුත්තෝ. බණ්ඩා ඔයාගේ සාක්කුවේ රුපියල් 10ක් තියෙනවා. ඒකෙන් රුපියල් 2ක් බිමට වැටුනොත් දැන් සාක්කුවේ මොනවද තියෙන්නේ? හිලක් ටීචර්. අඩෝ මං ඒකිට සිරා බන් කරේ. ඔදනම් හුකයි වගේ. තමුසේ කියනවා බලන්න වර්තමාන කාලීන, අතීත කාලීන සහ අනාගත කාලීන වාක්‍ය තුනක්. මම ඒ සර්ගේ දුව දැක්කෙමි. අපි දෙදෙනා අද ආදරයෙන් වෙලුනෙමු. මම කවදා හරි සර්ව සීයා කෙනෙක් කරන්නෙමි. මම උඹට දැම්ම අස්වීමේ ලිපිය අරන් දෙන්නෙමි. පුතාගේ මේ ජයග්‍රහණය පිටිපස්සේ ඔන්නේ කවුදන? කියන්න බලන්න මේ හැමෝටම ඇහෙන්න. අල්ලපු ගෙදර අයියයි අක්කයි විතරයි. මම පාඩම් කරද්දී එළි වෙනකන් අත්පුඩි ගහලා හරි උනන්දු කරේ. උඹ අදත් රස්තියාදුවේ ගිහින් ආවනේ 5 වෙද්දි ගෙදර එනවා කියපු මිනිහා. අනේ අම්මේ පරක්කු උනේ කොණ්ඩේ කපන්න ගියා. ඔය බං බාගෙටනේ කපලා තියෙන්නේ. ආයිබෝන් මිත්‍රෝනි. අද මම අපේ ගෙදර ටීවී එක සර්විස් කළා. ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ ස්ක්‍රූප්පු 4ක් ඉතිරි වුණා. අනේ ඒක ඉවරයි. හයි යාළුවනේ. ටීවී එක වගේ නෙවෙයි මේ පාර නම් ෆ්‍රිජ් එකේ සර්විස් එක හරියටම කළා. කිසිම අවුලක් නැහැ වැඩේ පංකාදුයි. අඩෝ මේකත් ඉවරයි. හරි යාළුවනේ මේ පාර නම් වැඩේ මිස්ුනේ නැහැ. තාත්තගේ කාර් එකට මම දුන්නා ෆේකින් සර්විස් එකක්. දැන් තියෙන්නේ සුපිරියටම. අම්මෝ අද රැට නම් බත් නෑ වගේ. අනේ සර් ඊයේ රෑ පාංගෙඩියක් ගෙන්න ගිය මිනිස්සයා තාම ගෙදර ආවේ නැහැ. එහෙනම් බත් ටිකක්වත් ලිපේ තියන්න. යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ බංකුවේ වාඩි වෙලා ඉන්න අඹ යාළුවෝ දෙන්නව බලන්න යාළුවගේ යාළුකම. අයියෝ උත්තෝ මේ මොනවාද යකෝ වෙන්නේ දුවපල්ලා මුංගේ කුරුල්ලෝ. අනේ කොල්ලෝ අපේ නෝනා උඩ තට්ටුවේ කාමරේ පණින්න හදනවා. අපිට ඔයාලගේ ප්‍රශ්න වලට අත දාන්න බෑ සර්. ඔබ පඬිත නොවි කාව හරි යවපන් අර ජනේලේ ඇරෙන්නේ නැහැ කරලා දීපන්. බලන්නකො නෝනේ මොනතරම් අපූර්ව තාක්ෂණයක්ද නේද? අර ස්කූටර් කෙල්ලගේ දර්ශනය ඇත්ත වගේමයි. දැන් ටීවී එකේ ඇත්ත වගේ දර්ශන පේනවා. මල්වානේ රඹුටන් ඇබුල නැහැ. ඇයි මිනිස්සු මේ රඹුටන් ඇබුල්නේ? රසයි කිව්වේ බොරුවටද? රසයි කිව්වේ මල්වානේ රඹුටන්නේ සර්. ඔනේ මට බෑ ඔයා නැතුව ඔන්න. පුදු අම්මෝ මාව ගනින් යකෝ මට දැම්ම මැරෙන්න බෑ. අනේ මහත්තයා ඔයා නොකියවම යන්න ගියා. හිතේ තිබුණු දේවල් කියා ගන්න බැරි වුණා දෙයියනේ මමත් එනවා ඔයා එක්ක යන්න. අපෝ එපා. කියන්න තියෙන දේක් දැන් මම කියන්න. සීයේ මම ඕනම් ප්‍රශ්නයකට උත්තර දෙන ඇප් එකක් හොයාගත්තා. සීයට ඕනම් ප්‍රශ්නයක් ඒකට කියන්න. එහෙනම් ඔකෙන් අහපන් උඹලගේ තාත්තා ළමෙක් හදන්න ගත්ත තීරණේ වැරදි කියලා ඔකවත් පිළිගන්නවද කියලා. සර් මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? ඇයි මේ යාචකෙක් අත්තඩංගුවට අරන්? මේක ඇවිල්ලා හිඟන්නෙක් නෙවෙයි. මු මේ වෙස්වලන් ඉන්නේ පොල්ල තියලා ට්‍රිප් යන්න එනවා කියලා. වේටර් රයිසේ මෙහෙනවා. ඇයි සර්? මේ ප්ලේන් ටික පෙට්‍රෝල් රහයිනේ මිනිස්සු. එහෙනම් සර් ඕක ප්ලේන් ටි නෙවෙයි. ඒකෙන් එන්නේ ඩීසල් රහක්. අනේ මහත්තයෝ මට බත් ටිකක් කන්න කීයක් හරි දෙන්න. බොරුවනේ තමුසේ බොන එකනේ කරන්නේ. මගේ ජීවිතේට අරක්කු බිදක් කටේ තියලා නැහැ මහත්තයා. එහෙනම් ඉතින් තමුසේ සූදු හරි මොනා හරි ඩස්පි වැඩ කරනවා ඇති. මම ඔය කිසිම නරක දෙයක් කරන්නේ නැහැ මහත්තයා. එහෙනම් යන් ටිකක් අපේ ගෙදර. ඒ මොකටද මහත්තයෝ ඒ? අපේ ගෑන්ට පේන්නන්න ඕන අයිසේ තමුසේ වගේ බොන්නේ නැති මුකුත්ම නොකරනේ උන්ට වෙලා තියෙන දේ. සර් දැන් ගොඩක් රෑ වෙලා. ඔය ඇතිනේ ඩ්‍රින්ක්ස් ගත්තා. නෝනා එහෙම බණී දැන් ගෙදර යන්න. මම බැඳලා නැහැ. එහෙනම් බං මගුලකටද බං උඹ රෑ වෙනකම් බාරස්සේ ඉන්නේ. OIC මහත්තයා මොකද මෙහෙ? මම නම් මේ කට උත්තරයක් ගන්න ආවා. නැහැ බං මේ වයිෆ් ප්‍රෙග්නන්ට් නේ. ටිකක් පෙන්නන්න ආවා. එතකොට සර් කාවද මේකට සැක කරන්නේ? ටීචර් ඇයි ළමයෝ? මම දෙයක් නිර්මාණය කළා. ඒකෙන් පුළුවන් බිත්ති එහා පැත්තේ වෙන දෙයක් මේ පැත්තේ ඉඳන් බලන්න. දෙයියනේ බොහොම හොඳයි. මොකක්ද ඒක? හිලක් ටීචර්. මචං. ඔබ හැමදාම මේ වගේ බොනවද බං? නෑ බං. පඩි දවසට විතරයි මම බොන්නේ. එහෙනම් කමක් නෑ මචං. එතකොට උඹට පඩි කවදද බං? මට දවස් පඩි බං. උබනේ මගේ නංගිත් එක්ක යාළු වෙලා ඉන්නේ. ආයෙ කතා කරොත් උඹව මරනවා. ආයෙ කියන්න තියන්න එපා. මට නෙත්මී නැතුව බෑ. අනේ දෙයියනේ. ඕක හැප්පිලා මැරියන්. අනේ මට මේ පාරවත් කෙල්ලෙක් දෙන්න බැරිද? තෝ මේ හුත්තක් කියනවා. මාත් මේක අස්සේ තනියම ඉන්නේ. මටත් හොයලා දියන් කෙල්ලෙක්ද? එමින් යමන් වින්න අයියේ. බත් එක හැලෙනවා. මොකද මේ පිස්සු කෙලින්නේ? පරිප්පු ටික හැලුණා යකෝ. මේක හොදන්න ගියාම නෝනගෙන් ගුටි ගන්න වෙනවා. නවත්තපන් වාහනේ මං බහිනවා.
හමුන් අද ඉස්කෝලේ ටැප් එකට වැඩේ දුන්නා නේද? අනේ මැඩම් මෙහෙම කරන්න එපා වරදක් කරත් සිතකින් නෙවෙයි අපි වීඩියෝ කෝල් එකක් ගමුද? අනේ ගමුකෝ පුතා. ඉක්මනට ගෙදර ගිහින් පේමන්ට් එක දාන්න රත්තරන්. මම ලස්සනයි. මේ වාක්‍ය අයිතිවන්නේ කුමන කාලයටද ළමයි? ටීචර්ට ගැලපෙන්නේ නැහැ. ඒ කතාව අතීත කාලෙදී යන්න ඕන කතාවක් ඒක. ටීචර් අන්තිම පේලිය ඩෙස්ක් එකෙන් ටික් ටික් සද්දයක් එනවා. ඒ ළමයෙක්ගේ අලාම් එකක් වෙන්නේ නැති පුතේ. ටීචර් පිස්සු කතා කරනවා. ඒ මොහොමඩ්ගේ මේසේ. සියේ ඔයාට යටම ලයින් එක පේනවද? ඔව් මට පේනවා. මේඩ් ඉන් චයිනා. කොහෙන්ද එච්චර හයියක් වල්නවා කියෝ? මොකද්ද නංගී උනේ? ෂික් විතරක් බලන්නකෝ. මූ ඉඳන් කියනවා මට කිස් එකක් දෙන්නලු. වයසට දෙයක්ෝ වැඩ. කිස් එකක් නෙවෙයි ගොංගෑනියේ. ඉල්ලුවේ 30 එකක්. කවුරු හරි මෝඩයි නම් නැගිටින්න. ඔයගොල්ලෝ මෝඩද? ටීචර් විතරක් හිටගෙන ඉන්න හින්දා තනියට නැගිට්ටා. අවුරුදු 50ක් ගිහිල්ලත් ඔයාට මාව ලස්සනට පේනවද? ඔව් අපේ නෝනා. මෙහෙම කොණ්ඩෙත් ඉදිලා. ඔව් ඔව් මගේ ඇස් පේනීම දුර්වලයිනේ. අනේ දෙවියනේ මාව බේරගන්න. මට පිහිට වෙන්න. බාහුන් සහස්සම හිනින් මිත සායුදන්තම්. මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ? ඉතිපිසෝ ගාථාවේ පද ටික අමතක වුණාද? අනේ සෝනයි ගහන්න නම් එපා. උඹ බය වුණාද බං? මම ප්‍රෑන්ක් එකක් කළේ. අද පොයේ දවසනේ මම නිවාඩු.